හෙලෝ ස්පාක්ලිටියානා YouTube channel එකට ඔලව ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක ජීවිතයට සතුට කියන පොතක් ගැන. ඒ විශේෂ පොත තමයි පොලියානා. ඇමරිකානු ලේඛිකාවක වුණු එලීනා එච් පෝටර්ගේ කෘතියක් වන පොලියානා සිංහල පරිවර්තනය කත්යනා අමරසිංහ විසින් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ පොත හරිම ලස්සනයි. මං හිතන්නේ පොඩි අය විතරක් නෙමෙයි වයස් භේදයකින් තොරව හැමෝගෙම අතරේ ජනප්‍රිය කාලෙන් කාලෙට නැවත නැවතත් කියවන්න ආස කරන පොතක් තමයි පොලියානා කියලා කියන්නේ. පොලියානා සිංහල පරිවර්තනයේ පොත් 3ක් විදිහට තමයි අපිට එන්නේ. පළවෙනි පොත පොලියානා, දෙවෙනි එක සතුට බෙදෙන පොලියානා, තුන්වෙනි පොත තමයි ජිමී සහ පොලියානා. මේ නවකතා ත්‍රිත්වයම ඇත්තටම හරිම ලස්සනයි. එක හුස්මට කියවන් යන්න පුළුවන්. ඉතින් පොලියානාගේ ළමා අවදියේ ඉඳලා එයා යොවුන් වීට පත්වෙනකම්ම මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඇයි මේ පොත විශේෂ වෙන්නේ? ලොකු කුඩා මේ හැමෝම ආයෙමත් කියවන්න තරම් ආස හිතන මේ පොතේ තියෙන රහස මොකක්ද? සහ මේක අපේ ජීවිතයටත් අදාළ කරගන්න පුළුවන් විදිහේ වටින පොතක් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නට උත්තරේ තමයි පොලියානාගේ සතුටු වීමේ සෙල්ලම. ඉතින් මොකද්ද මේ පොලියානාගේ සතුටු වීමේ සෙල්ලම? ඉතින් පොලියානා කියන ළමයා පොඩි කාලේ ඉඳන් එයාගේ තාත්තා එයාට පුරුදු කරපු ලස්සන පුංචි සෙල්ලමක් තියෙනවා. ඉතින් ඒ පුංචි සෙල්ලම නිසා පොලියානාගේ ජීවිතේ හරි ලස්සන විදියට කොච්චර බාධක දුක හිතන දේවල් හිතන දේවල් වුණත් එයා ලස්සනට එයාගේ ජීවිතේ කොහොම හරි ඒ බාධක මැදින් ගෙනියනවා ඒ සෙල්ලමත් එක්ක. ඉතින් එයාගේ තාත්තා එයාට කියලා දුන්න සෙල්ලම තමයි ජීවිතේ මොන තරම් දුක හිතෙන කියන්නේ අපි අකමැති දේවල් සිද්ධ වුණත් කොහොමද අපි මේ හැම දෙයකින්ම සතුටු හිතන දෙයක් දිහා බලලා හිත හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න කියලා. ඉතින් උදාහරණයක් විදිහට පොලියානාගේ තාත්තා පූජකවරයෙක්. ඉතින් එයාලට එහෙම ලොකු සැප සම්පත් එහෙම දේවල් තිබිලා නැහැ. ඉතින් එයාට අවශ්‍ය දේවල් පොඩි කාලේ ඉඳන් තෑගි භෝග කියලා ලැබෙන්නේ මිෂනරි පෙට්ටි තෑගි පෙට්ටි වලින් එන දේවල්. ඒ කියන්නේ වෙන රටවල් වල අය පල්ලියට දෙන දේවල් වලින් තමයි එයාලගේ අඩුපාඩු ඒ දේවල් සපුර ගන්න වෙන්නේ. ඉතින් ඒ තෑගි පෙට්ටි වල තියෙන දේවල් පොලියානා ඉල්ලපු දේවල්වත් එයාගේ හිතේ තියෙන දේවල්වත් නෙමෙයි. හැබැයි දවසක් එයාට ලැබෙනවා අමුතු විදිහේ තෑග්ගක්. ඒ තමයි කිහිලි කරු දෙකක්. ඉතින් ඇත්තටම කිහිලි කරු දෙකක් ඒ තෑගි පෙට්ටියේ තිබ්බට පොලියානාට ඒක ඕන කරන්නේ නැහැ. ඉතින් ඒක ගැන එයා හිතලා ගොඩක් දුක් වෙනවා. එයා බලාපොරොත්තුනේ ලස්සන බෝනික්කෙක් අන්න ඒ වගේ දේවල්. නමුත් අන්න ඒ දවසේ තමයි තාත්තා එයාට කියලා දෙන්නේ හරි ඔයාට මේ තෑගි පෙට්ටියේ කිහිලි කරු දෙකක් ලැබුණා. හැබැයි ඔයාට දුකයි තමයි. හැබැයි ඔයාට සතුටු වෙන්නත් එක පැත්තක් තියෙනවා. ඒ තමයි ඔයාට කිහිලි කරු දෙකක් ඕන වෙන්නේ නැහැ. ඔයාට හොඳට දුවලා පැනලා ඉන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒක ගැන හිතලා ඔයාට සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ගැන හිතද්දි පොලියානාට ඒකේ සතුටු වෙන්න දෙයක් තියෙනවා. මට කිහිලි කරුවක් තෑගි විදිහට ලැබුණා. හැබැයි මට සතුටු වෙන්න පුළුවන් ඒක මට පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැනේ කියලා. අන්න ඒ විදිහට තමයි මේ පොලියානා හැම දෙයක් ගැනම සතුටු වෙන්නේ. එයාට ලස්සන ඇඳුමක් ලැබුණත් නැතත් එයා ආස විදිහේ දේවල් ලැබුණ නැති වුණාම එයා වෙන මොකක් හරි ගැන හිතලා සතුටු වෙන විදිහක් හදා ගන්නවා. ඉතින් ඕක තමයි පොලියානාගේ සතුටු වීමේ සෙල්ලම. මේක කොහොමද අපි අපේ ජීවිතයට අදාළ කරගන්නේ? ඉතින් ඒ තමයි හිතන්නකෝ අපිට දුක හිතෙන දවසක් වෙනවා. එහෙම නැත්නම් දුක හිතෙන සිද්ධියක් වෙනවා. ඒ වගේ දෙයක්. ඉතින් ඔයාට පුළුවන් පුංචිම හරි දෙයක්. ඒ අවස්ථාවේදී නොවුනත් කලින් සිද්ධ වුණ සතුටු හිතෙන දෙයක් ගැන හිතලා ඒ ඔයාගේ හිත හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් ඇත්තටම මේක පොඩි ළමයින්ට
කියවන්න හොඳ පොතක්. මොකද එයාලා වුණත් මේකෙන් පාඩමක් ඉගෙන ගන්නවා ජීවිතේ හැමදේම අපි බලාපොරොත්තු වෙන දේවල්ම නෙවෙයි ලැබෙන්නේ. එහෙමත් නැත්නම් අපිට සතුට කියන දේ විතරක්ම නෙමෙයි අපේ ජීවිතේ ලැබෙන ඊට වැඩිය බාධක අපි අකමැති දේවල් අකමැති පුද්ගලයෝ එක්ක අකමැති සිද්ධීන් එක්ක ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපිට එහෙමයි කියලා මේ ගෙවන හැම තප්පරේම දුකින් පසුතැවීමෙන් කාලය ගත කරන්න බෑ. මොකද අපිට කොයිතරම් කාලයක් ජීවත් වෙන්න තියනවද? එහෙම නැත්නම් මේ විදිහට අපි හොඳ නිරෝගී විදිහට අතපය එහෙට මෙහෙට කරලා වැඩ කරන්න පුළුවන් විදිහේ අවස්ථාවක් තව කොච්චර කාලයක් තියෙයිද කියලා අපිට ඒක කියන්න බෑ. එක මොහොතකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ගෙවන මොහොතේ සතුටින් ජීවත් වෙන්න අපිට හරි ලස්සන පාඩමක් මේ පොලියානා පොතේ කියලා දෙනවා. ඉතින් මම මේ පොලියානා පොතේ තියෙන කතාව තව වෙන වීඩියෝ එකකින් ඔයාලට වෙනම අරන් එන්න. මට මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕන උනේ මේ පොතෙන් අපිට දෙන පණිවිඩය. ඇත්තට මේක හරිම ලස්සන පණිවිඩයක්. ජීවිතේ අපි කියන්නේ පොසිටිව් තින්කින් කියලා ධනාත්මක විදිහට දේවල් දිහා බලන්න අපිට මේ ලස්සන කතාවක් විදිහට ඉබේටම අපේ ජීවිතයට හුරු කරනවා. අපි සමහර වෙලාවට ධනාත්මක චින්තනයේ ඒ වගේ බැරෑරුම් පොත්පත් කියවන්න එහෙම නැත්නම් ඒ වගේ වීඩියෝ එකක්වත් බලන්න අකමැතිනේ. නමුත් මේ පොතෙන් අපිට ඉබේටම ඒ ධනාත්මක චින්තනයේ ජීවිතය දිහා නෙගටිව් විදියට නැතුව හොඳ විදියට ලස්සන විදියට බලන්න තමයි හුරු කරන්නේ. අපි හැමතිස්සෙම නෙගටිව් දේවල් එක්ක ඍණාත්මක සිතුවිලිත් එක්ක හිටියොත් ඉබේටම අපිට ඒ දේවල් තමයි ඇට්‍රැක්ට් වෙන්නේ. අපි ධනාත්මක විදියට සතුටින් කොයි වෙලාවෙත් හිටියොත් අපි තවත් උදාහරණයක් ගත්තොත් එහෙම ඔය ආස රස කෑමක් කන්න බැරි වුණා කියමුකෝ. හැබැයි ඔයාට කන්න මොනම හරි දෙයක් හම්බුණා වගේ බඩගින්න නැති කරගන්න. ඉතින් ඔයාට සතුටු වෙන්න පුළුවන්. හරි. ආගේ දිව පිනවන රස කෑමක් ඔයාට ගන්න බැරි වුණා. නමුත් ඔයා බඩගින්නේ හිටියේ නැහැ. මොකද දහස් ගාණක් ඉන්නවා මිනිස්සු බඩගින්නේ හාමතේ බොන්න හරියට වතුර ටිකක් නැතුව. එහෙම මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඔයාට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි අපේ ජීවිතවල අපිට තියෙන දේවල් වල අගේ ඒ දේවල් තියෙද්දි අගයක් නැහැ. නැති වෙද්දි තමයි ඒ දේවල් වල අගේ දැනෙන්නේ. ඉතින් තවත් විදිහට කිව්වොත් පොලියානා පොත අපිට කියලා දෙනවා ජීවිතේ ඕනම දෙයකට ඕනම බාධකයකට ඕනම අපි අකමැති අවස්ථාවකට අකමැති දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ජීවිතේ එතනින් නතර කරන්නේ නැතුව කොහොම හරි පුංචි දෙයකින් හරි පුංචි දෙයකින් හරි අපේ හිත තවත් ශක්තිමත් කරගෙන සතුටු වෙලා ජීවිතේ ඉස්සරහට තව එක අඩියක් හරි තියන්න ශක්තියක් කරගන්නේ කොහොමද? කලින් අපි සතුටින් හිටිය අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේ සිද්ධ වුණු ඒ සිද්ධියත් එක්ක එක පුංචිම තැනක් හොයාගෙන කොහොම හරි මට මේ දේ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් කියලා ඒ වගේ සිද්ධියක් මුල් කරගෙන ජීවිතේ තව අභියෝග මැදින් ඉස්සරහට යන විදිහ තමයි මේ පොතෙන් අපිට ඇත්තටම කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මං හැමෝටම ආරාධනා කරනවා මේ පොත කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කියවන්න. මං දන්නවා පොත් කියවන්න ගොඩක් ආසාය අනිවාර්යයෙන්ම කියවලා තියෙන පොතක් තමයි පොලියානා කියලා කියන්නේ. ඒ නිසා මං කැමතියි දැනගන්න ඔයගොල්ලන්ගේ අදහසුත් මේ පොත ගැන. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහසත් අනිත් අයත් එක්ක බෙදා ගන්න. විශේෂයෙන්ම මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ
තුනම ගැන රිවීව් එකක් අරගෙන එන්නම්. රිවීව් එකක් කියන්නේ මට මේ වීඩියෝ එකෙන් ඕන උනේ පොලියානා පොතේ මේ කතුවරයා විසින් දෙන්න හදන ලස්සන පණිවිඩේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මේක ඇත්තටම ජීවිතේට වටිනවා. අපි මේ ගෙවන ජීවිතෙත් එක්ක හැමතිස්සම ස්ට්‍රෙස් වෙලා දුකින් මට මේ දේ නෑ බෑ කියාගෙන ඉන්නේ නැතුව කොහොමද ලස්සන්ට සතුටින් එක පුංචි හේතුවක් හරි මතක් කරගෙන ජීවිතේ ශක්තිමත්ව ඉස්සරහට යන්නේ කොහොමද කියලා හරි ලස්සන පාඩමක් කියලා දෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේකට වෙනම වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න හිතුවේ. මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම් පොලියානාගේ කතාව ගැන. සමහර විට ඔයාලා ආයේ අහන්න ආස වෙයි පොලියානාගේ කතාව පොත් තුනේම එන සිදුවීම් එක්ක වෙන වෙනම අරගෙන එන්නම්. ඉතින් ආයමත් ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ එකට එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම ස්පාර්ක්ලි ටියානා YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.